안녕하세요. ඉතින් අදත් මම ඔන්න අලුත් ලෙසන් එකක් අරගෙන ආවා. ලෙසන් එකට යන්න කලින් ඔයාලට බොහොමත් ස්තුතියි මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ වීඩියෝස් නරඹනවට. ඉදිරිපත් කරලා තියෙන්නේ ඉතාමත් පොඩි වීඩියෝස් ප්‍රමාණයක් වුණත් ඒවා ආදරෙන් වැළඳගෙන මගේ ලෙසන්ස් නරඹන එකට බොහොමත්ම ස්තුතියි. ඔයාලගේ කමෙන්ට්ස් කියවලා මම බොහොමත්ම සතුටු වෙනවා. ඒ කමෙන්ට්ස් වල තියෙන දේවල් දැකලා ඉතින් ඒකට හරිම සතුටුයි. ඒ වගේම පසුගිය දවසක මගේ YouTube channel එකේ subscribersලා 1000 සීමාව පසු කරා. ඉතින් ඒ ගැනත් හරිම සතුටුයි. දිගටම මාත් එක්ක වීඩියෝස් බලලා රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් එහෙනම් අපි යමු අද ලෙසන් එකට. අද ලෙසන් එකේ නම තමයි ඔබොයිනරේ පොමොනිම් කේ කොචිල්තරයෝ. ඉතින් මේ ලෙසන් එක පුරාවටම ඔයාලට කියලා දෙන්නේ විශේෂිත දවස් හා ඒ හා ආශ්‍රිතව ඔයාලා ඉගෙන ගන්න ඕනේ ක්‍රියාපද වගේ දේවල් තමයි මේ ලෙසන් එකෙන් ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් අපි බලමු ලෙසන් එකේ ඉදිරියට ගිහිල්ලා මොන වගේ දේවල්ද ඔයාලට මේ ලෙසන් එකේ අලුතින් ඉගෙන ගන්න තියෙන්නේ කියලා. මෙතන පින්තූර තුනක් තියෙනවා. ඉතින් අපි බලමු මේ පින්තූර වලින් පිළිඹු වෙන විශේෂිත දවස් මොනවාද කියලා. පළවෙනි පින්තූරයෙන් පෙන්වන්නේ ඔබොයිනල්. ඔබොයිනල් කියලා කියන්නේ දෙමාපියන්ගේ දිනය. ඉතින් කොරියාවේ දෙමාපියන් වෙනුවෙන් අම්මා සහ තාත්තා වෙනුවෙන් විශේෂිත දවසක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ දවසට කියන්නේ ඔබොයිනල් කියලා. ඊට පස්සේ පින්තූරේ තියෙනවා සීයා කෙනෙක්ගේ උපන්දිනයක්. ඉතින් උපන්දිනයට අපි සෙන්ඉල් කියලා කිව්වට ඔයාට වඩා වයසින් වැඩි අම්මා තාත්තා සීයා ආච්චිගේ උපන්දිනය අපි හඳුන්වන්නේ සෙන්සින් කියලා. එතකොට මෙතන සීයාගේ උපන්දිනය නිසා අපි මේ දිනය හඳුන්වනවා සෙන්සින්නල් කියලා. ඊට පස්සේ පින්තූරේ තියෙන උපාධි ප්‍රදානෝත්සවයක්. ඉතින් උපාධි ප්‍රදානෝත්සවයට කොරියානු භාෂාවෙන් කියන්නේ චුරොප්සික් කියලා. ඉතින් ඉදිරියේදී අපි බලමු මේ විශේෂිත දවස්වලදී භාවිතා කරන වචන සහ ක්‍රියාපද මොනවද කියලා ඉදිරි ස්ලයිඩ්ස් වලදී. ඉතින් එහෙනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. හරි, මෙතනදී ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ සුබ පැතීම් හා සම්බන්ධ වුණු වචන. එතකොට මෙතනදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්ට සුබ පතන්න ඕන නම් මොන වගේ වචනද භාවිතා කරන්න කියන එක තමයි මෙතනදී කියලා දෙන්නේ. ඉතින් අපි බලමු මේ වචන මොනවද කියලා. 가족이나 친구를 축하하고 싶어요. 뭐해요? 가족 කියලා කියන්නේ පවුල. 친구 යාළුවා. 축하하고 싶어요. go 싶ත තමයි මෙතනදී භාවිතා කරලා තියෙන grammar point එක. කලින් lesson එකේදී මම ඔයාලට කියලා දුන්නා. ඉතින් 축하하고 싶어요 කියලා කියන්නේ සුබ පතන්න කැමතියි. එහෙම නැත්නම් අවශ්‍යයි. එතකොට මොකද කරන්න කියලා අහනවා. ඉතින් අපි බලමු මේ වචන මොනවද කියලා. චුදා කියලා කියන්නේ දෙනවා. යම් කෙනෙක් විසින් තවත් කෙනෙකුට දෙනවා කියන අදහස ප්‍රකාශ කරන්න ඕන නම් එතනදී චුදා කියන ක්‍රියාපදේ භාවිතා වෙනවා. හිතන්න මේ ඉන්න ඔයා කියලා ඔයා යාළුවට තෑග්ගක් දෙනවා. එතනදී අපිට කියන්න පුළුවන් මේ චුදා කියන ක්‍රියාපදේ භාවිතා කරලා වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා පොනෙදා. පොනෙදා කියලා කියන්නේ යවනවා. ඩිලිවරි මාර්ග ඔස්සේ ඔයා යාළුවෙක්ට තෑග්ගක් යවනවා. එතනදී ලෙටර් එකක් වෙන්න පුළුවන්, තෑග්ගක් වෙන්න පුළුවන්, මොකක් හරි දෙයක් යවනවා කියන අදහස දෙන්න අපි පොනෙදා කියන ක්‍රියාපදේ භාවිතා කරනවා. පද්දා කියලා කියන්නේ ලැබෙනවා. ඔයාට යම් කෙනෙක්ගෙන් දෙයක් ලැබෙනවා නම් එතනදී අපි භාවිතා කරනවා පද්දා කියන ක්‍රියාපදේ. එතකොට චුදා කියන්නේ දෙනවා, පොනෙදා කියන්නේ යවනවා, පද්දා කියන්නේ ලැබෙනවා. ඉතින් මේ ටික තමයි මූලික ක්‍රියාපද ටික. ඉතින් අපි බලමු ඊට අමතරව අපි භාවිතා කරන වචන මොනවද කියලා සුබ පැතීම් වලදී. චොදේරල් හදා. මෙතනදී අපි කියන්නේ ආරාධනා පත්‍රයක් කියලා ඉන්විටේෂන් එකක් දෙනවට අපි කියනවා චොදේරල් හදා. ඔයා යාළුවෙක්ට දෙනවා අද මගේ උපන්දිනය, මගේ බර්ත්ඩේ පාටි එකට එන්න. ඉතින් ඒක ආරාධනයක් නේ. එතනදී අපි භාවිතා කරනවා චොදේරල් හදා. ඔයාගේ ආරාධනය පිළිගන්න යාළුවාට ඒක ආරාධනය ලැබෙනවනේ. එයා ඒ ආරාධනය ලබා ගන්නවා. එතකොට චොදේරල් පද්දා. හිතන්න මේ ඉන්නේ ඔයා ඔයාගේ බර්ත්ඩේ එකට එන්න කියලා යාළුවාට ඉන්විටේෂන් එකක් දෙනවා නම් එතනදී අපි භාවිතා කරනවා චොදේරල් හදා. යාළුවා ඒ ඉන්විටේෂන් එක ලබා ගන්නවා නම් ඒක චොදේරල් පද්දා. ඊට පස්සේ තෑග්ගක් යාළුවෙක්ට දෙනවා නම් සොම්මුරල් හදා. ඔයාට යාළුවෙක්ගෙන් තෑග්ගක් ලැබෙනවා නම් සොම්මුරල් පද්දා. ඊට පස්සේ ඔයා කෙනෙක්ට සුබ පතද්දී අපි කියනවා යාගිරල් හදා කියලා.
ඒ කියන්නේ කියනවා කියන අදහස. ඒක අහනවා නම් යාගිරල් තද්දා. ඒ වගේම චොනාරල් හදා කියලා කියන්නේ කෝල් එකක් ගන්නවා. කෙනෙක්ට ඒ කෝල් එක ලබා ගන්න කෙනාගේ සයිඩ් එකකින් අපි කියන්නේ චොනාරල් පද්දා කියලා. ඉතින් මෙතනදී බලන්න පද්දා කියන මේ හැම එකම භාවිතා වෙලා තියෙනවා. ඉතින් මෙතන තද්දා කියලා කියන්නේ ඇහුම්කන් දෙන එකට, පද්දා කියලා කියන්නේ මං කිව්වා ලැබෙනවා කියන එක. ඉතින් එතකොට මේ වචන ටික තමයි මූලික වශයෙන් භාවිතා වෙන්නේ. ඉතින් චුදා කියන්නේ දෙනවා, පොනෙදා කියන්නේ යවනවා, පද්දා කියන්නේ ලැබෙනවා, චොදේරල් හදා කියලා කියන්නේ ආරාධනයක් කරනවා, චොදේරල් පද්දා කියලා කියන්නේ ආරාධනයක් ලබා ගන්නවා, ලැබෙනවා කියන අදහස. සොම්මුරල් හදා කියලා කියන්නේ තෑග්ගක් දෙනවා, සොම්මුරල් පද්දා තෑග්ගක් ලැබෙනවා. යාගිරල් හදා කියන්නේ කියනවා, යාගිරල් තද්දා කියන්නේ අහුම්කන් දෙනවා, චොනාරල් හදා කෝල් එකක් ගන්නවා, චොනාරල් පද්දා කෝල් එක ලැබෙනවා, ලබා ගන්නවා. එතකොට මේ වචන තමයි සුබ පැතීමකදී විශේෂිත දවස්වලදී භාවිතා වෙන්නේ. ඉතින් අපි බලමු ඊට පස්සේ මොකද්ද තියෙන්නේ කියලා. චිංගු සෙන්ගිරියේයෝ යොරබුනෙන් බොහේයෝ යාගිහේ පොසෙයෝ. චිංගු සෙන්ගිරියේයෝ යාළුවගේ බර්ත්ඩේ එක. යොරබුනන් බොහේයෝ ඔයාලා මොකද කරන්නේ කියලා අහනවා. ඉතින් මෙයා කියනවා චිංගු සෙන්ගිරේ බොහේයෝ යාළුවගේ උපන්දිනේදී මොකද කරන්නේ? සොම්මුරල් චෝයෝ. චුදා කියන වචනයට ආයෝයෝ එකතු වුනහම චෝයෝ කියලා තමයි අපි කියන්නේ. ඔයාලට මෙතනදී භාවිතා කරන්න පුළුවන් සොම්මුරල් චෝයෝ. එහෙම නැත්නම් සොම්මුරල් හේයෝ. මේ දෙකම භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ වචන භාවිතා කරලා ඔයා යාළුවගේ බර්ත්ඩේ එකේදී මොන වගේ දේවල්ද කරන්න කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයාලට කියන්න පුළුවන් චොනාරල් හේයෝ කෝල් එකක් දෙනවා. ඒ විදිහට මේ වචන භාවිතා කරලා වාක්‍ය ගොඩනගා ගන්න දැන් ඔයාලට පුළුවන්. ඉතින් අපි බලමු එහෙනම් මේ ලෙසන් එකට අදාළව ඔයාලට ඉගෙන ගන්න තියෙන පළවෙනි ග්‍රැමර් පොයින්ට් එක මොකක්ද කියලා ඊළඟ ස්ලයිඩ් එකෙන්. ඒකේ හන්තේ කේ මේක තමයි අද ලෙසන් එකේ පළවෙනි ග්‍රැමර් එක. ඉතින් මේකේ අදහස තමයි ඉංග්‍රීසි වලින් කියන්නේ අපි to කියලා. අන්න ඒකේ අදහස තමයි මේ ග්‍රැමර් එකේ තියෙන්නේ. to කියන අදහස. එහෙම නැත්නම් සිංහල භාෂාවෙන් නම් අපි කියන්නේ ට කියන අදහස තමයි මේකේ තියෙන්නේ. ඉතින් අපි උදාහරණ වලින් බලමු මොන වගේ අවස්ථාවලද මෙන්න මේ ග්‍රැමර් එක භාවිතා වෙන්නේ කියලා. මොකද මෙතන තුනක් තියෙනවා නේ. තුන භාවිතා වෙන්නේ විවිධ අවස්ථාවලදී. ඉතින් අපි ඒක ඉගෙන ගමු මේ උදාහරණ වලින්. ඊළඟ විශේෂිත දේ තමයි මේ ග්‍රැමර් එක භාවිතා වෙන්නේ පුද්ගලයන් හා සම්බන්ධව විතරයි. ඔයාට මේ ග්‍රැමර් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඊළඟ විශේෂිතම දේ. හරි ඉතින් අපි බලමු උදාහරණ මොනවද කියලා. අංජලාෂී නුගුවේගේ චොනාරල් හෙස්සොයෝ. මෙතනදී නුගුවේගේ කියලා කියනවා කාටද කියන අදහස දෙන්න. ඉතින් විශේෂයෙන්ම ඒගේ කියන ග්‍රැමර් එක භාවිතා වෙන්නේ ලිවීමේදී සහ ෆෝමල් වචන හා සම්බන්ධ වෙදී තමයි. ෆෝමල් අවස්ථාවලදී මේ ඒගේ කියන ග්‍රැමර් එක භාවිතා වෙනවා. ඉතින් ලිවීමේදී සහ ඒ වගේ ෆෝමල් අවස්ථාවලදී තමයි ඒගේ භාවිතා වෙන්නේ. එතනදී අහන්නේ කාටද කෝල් එක ගත්තේ කෝල් කරේ කියලා. එතකොට අංජලා කියනවා තොන්සෙන් ඒගේ චොනාරල් හෙස්සයෝ සහෝදරයාට තමයි යා කෝල් කරලා තියෙන්නේ. එතකොට මෙතනදී ට කියන අදහස සහෝදරයාට කාටද කියන ඒ මීනින් එක දෙන්න තමයි ඒගේ භාවිතා කරලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව තමයි කේ. කේ කියන එක භාවිතා වෙන්නේ ඔයාට වඩා උසස් වයසින් වැඩි කට්ටියට. ඒ කියන්නේ අම්මා තාත්තා ගුරුවරයා සීයා ආච්චි ඔයාට වඩා වයසින් වැඩි ගෞරව කරලා කතා කරන්න ඕන කට්ටියන්ට තමයි අපි කේ භාවිතා කරන්නේ. මෙතනදී අහලා තියෙනවා අබොජිකේ සෙන්සින් සොම්මුල් පොනෙස්සොයෝ. අබොජිකේ තාත්තාට සෙන්සින් සෙන්ගිල් වෙනුවට සෙන්සින් භාවිතා කරලා තියෙනවා ගෞරවාන්විත බව හඟවන්න. සොම්මුල් උපන්දින තෑග පොනෙස්සොයෝ යවුවද තාත්තට උපන්දින තෑග යවුවද කියලා අහන. එතකොට තාත්තට කියද්දී අපි ඒගේ භාවිතා කරන්නේ නැහැ. මොකද්ද භාවිතා කරන්නේ? කේ. ඒක තමයි මෙතන විශේෂිත දේ. මේ ඕසල් පොනෙස්සොයෝ ඔව් ඇඳුම් යවුවා කියලා කියනවා. තුන්වෙනි අවස්ථාව තමයි හන්තේ. හන්තේ භාවිතා කරන්නේ අපි එදිනෙදා කතා බහේදී ඕනම අවස්ථාවකදී හන්තේ භාවිතා කරනවා. ඉතින් කතනේදී බොහෝ විට එදිනෙදා කතනේදී තමයි හන්තේ භාවිතා වෙන්නේ. කොයන් චිංගු හන්තේ ඊමේල් සොස්සයෝ. ගමේ ඉන්න යාළුවට ඊමේල් එකක් ලිව්වා කියන අදහස තමයි එතන තියෙන්නේ. එතකොට අවස්ථා තුනයි. ඒගේ කේ හන්තේ. ඒගේ භාවිතා වෙන්නේ මොන අවස්ථාවේදීද?
ලිවීමේදී සහ ෆෝමල් අවස්ථාවලදී කාර්යාලයේ පසුබිමකදී හෝ ලිවීමේදී අපි ඒ වගේ ෆෝමල් අවස්ථාවලදී ඒගේ භාවිතා කරනවා. කේ භාවිතා කරන්නේ ඔයාට වඩා වයසින් වැඩි උසස් පුද්ගලයන් හා කතනයේදී අම්මා තාත්තා සීයා ආච්චි ගුරුවරයා ඒ වගේ අවස්ථාවලදී කේ භාවිතා කරනවා. හන්තේ භාවිතා කරන්නේ එදිනෙදා daily conversations වලදී කියන එදිනෙදා සංවාදයේදී කතනයේදී හන්තේ භාවිතා කරනවා. ඉතින් ඒක තමයි අවස්ථා 3. ඉතින් එහෙනම් අපි බලමු මෙතන තියෙනවා ඒක භාවිතා වෙන අවස්ථා 3. ඉතින් හරිම ලේසි. කේ භාවිතා වෙන්නේ වයසින් උසස් පුද්ගලයන්ට. හන්තේ ඒගේ භාවිතා වෙන්නේ ඔයාට වඩා වයසින් අඩු එහෙම නැත්නම් ඔයාගේ සමකාලීන අයට. ඉතින් තොන්සෙන් චිංගු කියලා භාවිතා කරනවා නම් අපි ට කියන මීනින් එක දෙන්න ඒගේ හන්තේ භාවිතා කරනවා. නමුත් සොන්සෙන්නීම්, හල්මොනි, හරබොජි, ඔමොනි, සජන්නීම් ඒ වගේ ගෞරවාන්විත පුද්ගලයන් හා කතනයේදී කේ භාවිතා කරනවා. ඉතින් ඒක තමයි මෙතනදී ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මේ උදාහරණ ටික. ඊ සරමන් නුගුවේගේ වෝහේයෝ. මෙයාලා කාටද කරන්න කියලා අහනවා. මොකද කරන්න කියලා අහනවා. සල්ගිගා නුගුවේගේ චොදේ ජනල් චෝයෝ. චොදේජාන් කියලා කියන්නේ ආරාධනා පත්‍රය. සල්ගි කියන කෙනා නුගුවේගේ කාටද ආරාධනා පත්‍රයක් දෙන්නේ කියලා අහනවා. ඉතින් එතකොට සල්ගි කියනවා චිංගුවේගේ චොදේජාන්ල් චෝයෝ. චුදා කියන වචනේ තමයි ආයෝයෝ එකතු වෙලා මෙතනදී චෝයෝ වෙලා තියෙන්නේ. එතකොට චිංගුවේගේ යාළුවාට චොදේජාන්ල් ආරාධනා පත්‍රයක් දෙනවා කියලා කියනවා. ඊට පස්සේ මෙතනදී අපි බලමු පිළිතුර. තොන්සෙන් ඊමේල් පොනේදා. තොන්සෙන් කියන්නේ සහෝදරයා. එතකොට අපිට මෙතනදී භාවිතා කරන්න පුළුවන් තොන්සෙන් ඒගේ ඊමේල් පොනේයෝ. මෙතනදී ඉන්නේ සජන්නිම්. එතකොට අපිට කියන්න පුළුවන් සජන්නිම් කියන්නේ උසස් පුද්ගලයෙක් නිසා සජන්නිම් කේ චොනාරල් හේයෝ. මෙතන ඉන්නවා ඔමෝනි. එතකොට ඔමෝනි කියන්නේ උසස් පුද්ගලයෙක් නිසා ඔමෝනි කේ සොම්මූරල් තර්යෝයෝ. චුදා වෙනුවට මෙතනදී තර්යෝයෝ භාවිතා කරලා තියෙනවා. අම්මා උසස් පුද්ගලයෙක් නිසා ගෞරවාන්විත පදේ චුදා කියන වචනේ ඔනරික් වර්ඩ් එකේ කියන්නේ ගෞරවාන්විත වචනේ තමයි තරිදා. එතකොට තරිදා කියන එකට ආයෝයෝ එකතු වුනහම තමයි තර්යෝයෝ වෙන්නේ. එතකොට අම්මා තාත්තා ගුරුවරයා එහෙම නැත්නම් ආච්චි සීයා මේ වගේ අයට දෙනවා කියද්දි චුදා භාවිතා කරන්න නැතුව අපට තරිදා භාවිතා කරන්න පුළුවන්. ඉතින් ආයෝයෝ එකතු වුනහම තර්යෝයෝ තමයි ඒ වචනය ක්‍රියාපදය වෙන්නේ. ඉතින් එතකොට මෙතනදී තොන්සෙන් ඒගේ ඊමේල් පොනේයෝ. මෙතනදී සජන්නිම් කේ චොනාරල් හේයෝ. මෙතනදී ඔමොනි කේ සොම්මුරල් තර්යෝයෝ කියලා තමයි හැදෙන්නේ. ඉතින් මෙතනදී ලිවීම නිසා තමයි ඒගේ භාවිතා කරලා තියෙන්නේ. ඉතින් එදිනෙදා කතනේදී නම් අපි මෙතනදී තොන්සෙන් හන්තේ කියලා භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි විශේෂිත අවස්ථා 3. මොනවද විශේෂිත අවස්ථා 3? ඒගේ හන්තේ කේ. ඒගේ භාවිතා කරන්නේ ලිවීමේදී සහ ෆෝමල් අවස්ථාවලදී. හන්තේ භාවිතා කරන්නේ එදිනෙදා කතනයේදී. කේ භාවිතා කරනවා ඔයාට වඩා උසස් ගෞරවණීය පුද්ගලයන් හා ආමන්ත්‍රණයේදී. ඉතින් මේ තුනේම මීනින් එක තමයි ට කියන අදහස. ඉතින් මම හිතනවා මේ ග්‍රැමර් පොයින්ට් එක ඔයාට ගොඩක් හොඳට තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ බලමු තියෙන්නේ මොකද්ද කියලා. යොරබුනෙන් නුගුවේගේ චාජු චොනාහේයෝ. නුගුවේගේ ඔයාලා කාටද වැඩිපුර කෝල් කරන්න කියලා අහනවා. ඉතින් ඔයාලා කාටද කෝල් කරන්නේ? අම්මට තාත්තට නම් ඔයාලට කියන්න පුළුවන්. පුමෝනිම් කේ චාජු චොනාහේයෝ. යාළුවට නම් චිංගුවේගේ චාජු චොනාහේයෝ. ඒ විදිහට ඒගේ හන්තේ කේ කියන ග්‍රැමර් පොයින්ට් එක ඒ අවස්ථාවලදී ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකෙන් ඔයාට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා බලන්න. මුසන් අරියේයෝ මෝරාගෝ මරේයෝ. මොන වගේ දිනද මේ තියෙන්නේ? මොනවද ඒ දවසේද කියන්නේ කියන එක තමයි මෙතනින් ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් අපි බලමු මේ දින ටික මොනවද කියලා. ඔබොයිනල් කියලා කියන්නේ දෙමාපිය දිනේ. ඉතින් දෙමාපිය දිනේදී කියනවා පුමොනිම් කම්සහම්නිදා. දෙමාපියනි ස්තුතියි කියන එක තමයි එතනදී ප්‍රකාශ කරන්නේ. ඉතින් කොරියාවේ දෙමාපිය දිනේ ඉදලා තියෙන්නේ 5 වෙනි මාසේ 8 වෙනිදාට. ඉතින් අද ලෙසන් එකේ නමත් ඔබොයිනරේ පුමොනිම් කේ කුචල් තරයෝ. දෙමාපිය දිනේදී දෙමාපියන්ට මල් දෙනවා කියලා. ඉතින් මේ මල් ලබා දෙන එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට දෙමාපිය දිනේදී
දෙමාපියන්ට කියන්නේ පුමෝනිම් කම්සහම්නිදා කියලා. ඊට පස්සේ තියෙනවා සසංගෙනාල්. සසංගෙනාල් කියලා කියන්නේ ගුරුවරුන්ගේ දිනය. ඉතින් ගුරුවරුන්ගේ දිනේ යෙදලා තියෙන්නේ 5 වෙනි මාසෙමයි. 5 වෙනි මාසේ 15 වෙනිදාට තමයි ගුරුවරුන්ගේ දිනේ යෙදලා තියෙන්නේ. ඒ දිනේදී කියන්නේ සොන්සෙන්නිම් කම්සහම්නිදා කියලා. ඊට පස්සේ තියෙනවා චුරොප්සික්. චුරොප්සික් කියලා කියන්නේ උපාධි ප්‍රදානෝත්සවයේ තියෙන දවසට. එතකොට උපාධි ප්‍රදානෝත්සවයේදී අපිට කියන්න පුළුවන් වාගේ යාළුවෙක් ග්‍රැජුවේට් වෙනවා නම් ඔයාට කියන්න පුළුවන් චුරෝබල් චුකාහේයෝ. චුරෝබල් චුකාහේයෝ. උපාධියට කියන්නේ උපාධි ග්‍රැජුවේට් වෙනවාට සුබ පැතුම් කියලා කියන්න පුළුවන් චුරෝබල් චුකාහේයෝ කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා වෙඩින් ඩේ එකක් මංගල උත්සවයක්. එතකොට මංගල උත්සවයට කියන්නේ කෙරොන්ෂික් කියලා. එතකොට ඒ දවසේදී කියන්න පුළුවන් කෙරෝන චුක්කාතරිම් නිදා කියලා. මංගල උත්සවයට සුබ පැතුම් කියලා. ඊට පස්සේ තියෙනවා සෙන්ගිල් සෙන්සින්. සෙන්සින් භාවිතා කරන්නේ උසස් පුද්ගලයන්ට අම්මා තාත්තා සීයා වගේ අයට සෙන්සින් භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් යාළුවෝන්ට ඔයාගේ වයසේ අයට. එතකොට අපි කියන්නේ කොහොමද සෙන්ගීරල් චුක්කා හේයෝ උපන්දිනේට සුබ පැතුම්. එතකොට වයසින් වැඩි කෙනෙක් නම් සෙන්සින චුක්කාතරිම් නිදා කියලා තමයි කියන්නේ. ඉතින් මේ විදිහට මේ සුබ පැතීමේ වචන මේ ඒ විශේෂිත දවස්වලදී භාවිතා කරන්න පුළුවන්. ඉතින් දෙමාපිය දිනේදී කියනවා පුමෝනිම් කම්සහම්නිදා කියලා. ගුරුවරුන්ගේ දිනේදී කියනවා සොන්සෙන්නිම් කම්සහම්නිදා කියලා. උපාධි ප්‍රදානෝත්සවයේදී කියනවා චුරොබල් චුක්කාහේවෝ කියලා. එතකොට වෙඩින් එකදී කියනවා කෙරෝන චුක්කාතරිම් නිදා කියලා. උපන්දිනයකදී කියනවා සෙන්ගීර චුක්කාහේයෝ. එහෙම නැත්නම් වයසින් වැඩි උසස් පුද්ගලයෙක් නම් සෙන්සිංගල් චුක්කාතරිම් නිදා කියලා කියනවා. ඊට පස්සේ තියෙනවා තෙක්පියරන් අරියේයෝ. තෙක්පියරන් කියලා කියන්නේ විශේෂිත ස්පෙෂල් දවසක්. මෝරාගු මරේයෝ මොනවද කියන්නේ කියලා අහනවා ස්පෙෂල් දවසකදී. මෙතන තියෙනවා ඔබ්බොයි නරියේයෝ දෙමාපිය දිනයයි. පුමොනිම්කේ මෝරාගු මරේයෝ දෙමාපියන්ට මොකද්ද කියන්නේ? එතකොට මෙයා පිළිතුරු දෙනවා පොමෝනිම් කම්සහම්නිදා කියලා. ඉතින් මේ වගේ දේවල් ඔයාලට ස්පීකින් ටෙස්ට් එකේදී අහන්න පුළුවන්. ඒ නිසා මේවා හොඳට ප්‍රැක්ටිස් වෙන්න. එතකොට නැත්තම් මෙතනදී තව විදිහකට කියන්න පුළුවන් සසංගේ නරියේයෝ සොන්සෙන්නිම්කේ මෝරාගු මරේයෝ කියලා අහන්න පුළුවන්. එතකොට ඔයාලට කියන්න පුළුවන් සොන්සෙන්නිම් කම්සහම්නිදා කියලා. ඉතින් මේ විදිහට මේ වචන ටික ප්‍රැක්ටිස් වෙන්න. ඉතින් එහෙනම් අපි යමු අද ලෙසන් එකේ තියෙන ඊළඟ ග්‍රැමර් පොයින්ට් එක මොකක්ද කියලා බලන්න. හරි. අපි මේ ලෙසන් එකේ දෙවෙනි ග්‍රැමර් පොයින්ට් එක විදිහට ඉගෙන ගන්නේ ඕචුදා. ඉතින් ඒක අවස්ථා තුනක් තියෙනවා. ආචුදා, ඕචුදා, හේචුදා කියලා. අපි මේ ස්ලයිඩ් එකෙන් ඉගෙන ගමු මොනවද මේ අවස්ථා තුන කියලා. ඉතින් මේක ඔයාලට පුරුදු දෙයක්. මොකද ඔයා කලින් ආයෝ ඕයෝ හේයෝ පාඩමේදීත් මේ නීති ටිකම ඉගෙන ගත්තා. ඉතින් ඒ නීති ටිකම තමයි මෙතනදී ආචුදා, ඕචුදා, හේචුදා වලදීත් භාවිතා වෙන්නේ. ඉතින් අපි මේ ග්‍රැමර් එක ගැන ඊළඟ ස්ලයිඩ් එකෙන් විස්තරාත්මකව ඉගෙන ගමු. මෙතනදී මේ ආ ඕ හේචුදා මොන වගේ අවස්ථාවලදීද භාවිතා කරන්නේ මොන වගේ නීති යටතේදී ඇතුළත් කරන්න කියන එක ඉගෙන ගමු. ඉතින් මුලින්ම තියෙනවා වචනයක් තද්දා කියලා. ඉතින් ඔයා දන්නවා වචනයක් ක්‍රියාපදයක් කාලයකට පරිවර්තනය කරද්දී අපි මේ දා කියන එක හැම වෙලෙම අයින් කරනවා. ඇයි ඒ දා කියන වචනයට මීනින් එකක් නැති නිසා, අර්ථයක් නැති නිසා. මුලින්ම ඔයා කරන්න ඕනේ මේ දා ඉවත් කරගන්න එක. දා ඉවත් කරගත්තට පස්සේ ඔයාට ඉතුරු වෙනවා මෙන්න මේ තද් කියන කොටස. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ මේ කොටසේ මේ ආ කියන ස්වරයෙන්ද ඕ කියන ස්වරයෙන්ද ඉවර වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී ඉවර වෙලා තියෙන්නේ ආ කියන ස්වරයෙන්. ඉතින් ඒ ආ කියන ස්වරයෙන් ඉවර වෙලා තියෙන නිසා අපි එකතු කරනවා ආචුදා. එහෙම නැතුව ඕ කියන ස්වරයෙන් ඉවර වෙලා තියෙනවා නම් ඒ අවස්ථාවේදීත් අපි එකතු කරනවා ආචුදා. එතකොට මෙතෙන්ට ආචුදා කියන කොටස එකතු වුණාම මේ තද්දා කියන ක්‍රියාපදයේ තද්දා චුදා බවට පරිවර්තනය වෙනවා. මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. ඊට පස්සේ අපි බලමු දෙවෙනි ක්‍රියාපදයේ මන්දල්දා. මෙතන දා ඉවත් වුණාට පස්සේ ඉතුරු වෙන කොටස තමයි මන්දල් කියන කොටස. එතනදී ඔයා බලන්න ඕනේ මෙන්න මේ ආ එහෙම නැත්නම් ඕ කියන ස්වර දෙකෙන්ද මේක ඉවර වෙලා තියෙන්නේ කියලා. එහෙම ඉවර වෙලා තියෙනවා නම් අපි එකතු කරන්නේ ආචුදා. හැබැයි මේ අවස්ථාවේදී එහෙම නෙවෙයි ඉවර වෙලා තියෙන්නේ. අන්න ඒ අවස්ථාවේදී අපි එකතු කරනවා ඕචුදා. එතකොට ක්‍රියාපදේ පරිවර්තනය වෙනවා මන්දරෝ චුදා කියලා.
ඊට පස්සේ තියෙනවා චුක්කා හදා කියලා. ඉතින් හදා සම්බන්ධ වෙන හැම අවස්ථාවෙදිම ඒක හේ චුදා බවට පරිවර්තනය වෙනවා. ඉතින් මෙතනදී දායන් ඉවත් වුණාම ඉතුරු වෙන්නේ චුක්කා හා කියන කොටස. ඊට පස්සේ ඒ හදා කියන කොටස හේ චුදා බවට පරිවර්තනය වෙන නිසා අපි මේ හදා කියන කොටස හේ චුදා බවට පරිවර්තනය වෙන නිසා අපි මේ ක්‍රියාපදේ පරිවර්තනය කරගන්නවා චුක්කා හේ චුදා කියලා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී තමයි මේ ආ ඕ හේ චුදා පරිවර්තනය සිදු වෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් වාගේ පහුගිය මතකය පොඩ්ඩක් අලුත් කරගමු. ආයෝ ඕයෝ හේයෝ. මොකද ඒ ආයෝ ඕයෝ හේයෝ ගැන ඔයා දන්නවා නම් ඔයාට හරිම ලේසි මේ භාවිතය මතක් කරගන්න. ඉතින් අපි බලමු පොඩ්ඩක් ඒ භාවිතය ගැන. තද්දා කියන වචනය ආයෝ ඕයෝ එකතු වුණාම කොහොමද එන්නේ? මේ නීතියම නිසා ආයෝ තමයි එකතු වෙන්නේ. එතකොට තදායෝ බවට තමයි පරිවර්තනය වෙන්නේ. එතකොට මෙතනදී භාවිතා වෙන්නේ ආයෝ නීතිය. ඊට පස්සේ මෙතන මන්දල්දා කියද්දී මේ ආ එහෙම නැත්නම් ඕ වලින් අවසන් වෙලා නැති නිසා අපි ඕයෝ තමයි එකතු කරන්නේ. එතකොට මන්දරෝයෝ. ඊට පස්සේ චුක්කා හදා කියන එකේදී හදා සම්බන්ධ වෙලා තියෙන නිසා චුක්කා හේයෝ. ලැප් එකේ ටච් පෑඩ් එක භාවිතා කරලා ලියන නිසා වචන නම් කැතයි. නමුත් මට මෙතනින් ඔයාලට මේ කියලා දෙන්න ඕන උනේ ඔයා ආයෝ ඕයෝ හේයෝ භාවිතේ දන්නවා නම් ඔයාට ලේසියෙන්ම මේ ආ ඕ හේ චුදා බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද කියලා. බලන්න මෙතන තදායෝ කියලා තියෙනවා. ඔයා මේ වචනේ පරිවර්තනය දන්නවා නම් ඔයාට ලේසියෙන්ම කරන්න තියෙන්නේ යෝ අයින් කරලා චුදා කියන කෑල්ල අගට එකතු කරගන්න එක. එතකොටත් එන්නේ තද්දා චුදා. තද්දා චුදා දෙකම සමානයි. මට මෙතනදී කියන්න ඕන උනේ ඔයා මෙන්න මේ පරිවර්තනය දන්නවා නම් ක්‍රියාපදේ ආයෝ ඕයෝ හේයෝ පරිවර්තනය ඔයාට කරන්න තියෙන්නේ යෝ අයින් කරලා චුදා එකතු කරන්න. එතකොට තද්දා චුදා බවට තමයි පරිවර්තනය වෙන්නේ. දෙකම සමානයි. මම මෙතනදී ඔයාලට කියලා දෙන්න උත්සාහ කරේ මේ පරිවර්තනය දන්නවා නම් ඔයාට හිත ඉන්න දෙයක් නැහැ. මේක ඉක්මනට මතකයට නගා ගන්න පුළුවන්. මෙතනක් තියෙනවා මන්දරෝයෝ කියලා ඔයා හදා ගන්න දන්නවා නම් ඔයාට කරන්න තියෙන්නේ යෝ අයින් කරලා චුදා එකතු කරන්න. එතකොටත් මන්දරෝ චුදා තමයි එන්නේ. මේ විදිහට. චුක්කා හේයෝ කියන එකෙත් යෝ අයින් කරලා චුදා එකතු කරාම චුක්කා හේ චුදා. ඉතින් දෙකම සමානයි. මට මෙතනදී කියලා දෙන්න උවමනා වුණේ ඔයා ඒ ආයෝ ඔයෝ හේයෝ පරිවර්තනය දන්නවා නම් ඔයාට ලේසියෙන් මේ ග්‍රැමර් පොයින්ට් එක එකතු කරලා ක්‍රියාපදය හදා ගන්න පුළුවන්. ඉතින් ආයෝ ඔයෝ හේයෝ පාඩමේ බලපු නැති කෙනෙක්ට මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක. ඒක බලන්න. එතකොට ඔයාට හොඳ දැනුමක් ගන්න පුළුවන්. කොහොමද ඒ ආයෝ ඔයෝ හේයෝ භාවිතා වෙන්නේ කියලා ඒ දැනුම මෙතෙන්ට සම්බන්ධ කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. යෝ අයින් කරලා චුදා එකතු කරාම ඔයාට මේ ග්‍රැමර් පොයින්ට් එකේ ඒ අදාළ එක හදා ගන්න පුළුවන්. ඉතින් ඒක ලේසි ක්‍රමයක්. එහෙම දන්නේ නැති කෙනෙක්ට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් දෙකම එකයි. එකම විදිහට තමයි හැදෙන්නේ. ඉතින් මෙතන වෙනස වෙන්නේ යෝ අයින් වෙලා චුදා එකතු වෙන එක. ඉතින් ඒක තමයි මට මෙතනදී ඔයාලට පැහැදිලි කරන්න උවමනා වුනේ. ඉතින් එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන ග්‍රැමර් එක සිංහලෙන් විස්තර කරගෙන මේ උදාහරණ ටික බලමු. හරි. දැන් ඔයා දන්නවද ග්‍රැමර් එක ඕ චුදා. ඉතින් අපි බලමු මේක භාවිතය ගැන. ඉතින් මේ ග්‍රැමර් එක භාවිතා වෙන්නේ වෙනත් කෙනෙකු වෙනුවෙන් යමක් කරලා දෙද්දි. වෙනත් කෙනෙකු වෙනුවෙන් යමක් කරලා දෙද්දි. උදාහරණයක් විදිහට සිංහලෙන් අපි කියන්නේ කරලා දෙනවා, උයලා දෙනවා, ගිහින් දෙනවා, මිලදී අරගෙන දෙනවා. ඒ අවස්ථාවේදී හැම වෙලාවෙදිම දෙනවා කියලා සම්බන්ධ වෙනවානේ.
අන්න ඒ අවස්ථාවේදී තමයි මෙන්න මේ ඕචුදා භාවිතා වෙන්නේ. ඉතින් සිංහල භාෂාවේදී අපි ඒ දෙනවා කියලා සම්බන්ධ කරන්නේ යම් කෙනෙකු වෙනුවෙන් යමක් සිදු කරද්දී තමයි. ඉතින් වෙනත් කෙනෙකු වෙනුවෙන් මෙන්න මේ විදිහට යමක් සිදු කරද්දී අපිට භාවිතා කරන්න පුළුවන් ඕචුදා. ඉතින් ඔයාලට මේක මතක තියාගන්න පුළුවන් අර ක්‍රමයට. අරගෙන දෙනවා, ගිහින් දෙනවා, මිලදීගෙන දෙනවා වගේ අවස්ථාවලදී යම් කෙනෙකු වෙනුවෙන් යමක් සිදු කරද්දී ඔයාලට මේ ඕචුදා භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි බලමු උදාහරණ. මෙතන තියෙනවා තල් ඒගේ චෙගල් ඉල්ගො චෝයෝ. මෙතනදී චුදා ආයෝ ඔයෝ එකතු වෙලා චෝයෝ බවට තමයි පරිවර්තනය වෙන්නේ. ඉතින් ඒක ඔයා දැනටමත් දන්නවා. මෙතන කියන්නේ මේ තාත්තා දුව වෙනුවෙන් දෙයක් සිදු කරනවා. මොකද්ද? පොතක් කියලා දෙනවා. ඉතින් එතනදී තල්ලේගේ චෙගල් ඉල්ගො චෝයෝ. මෙතනදී ඕචුදා තමයි එකතු වෙන්නේ. ඒකට හේතුව දැන් ඔයා දන්නවා. මෙතන ආයන්නෙන්වත් ඕයන්නෙන්වත් නෙමෙයි ඉවර වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඕචුදා භාවිතා කරනවා. චුදා අයෝයෝ එකතු නිසා චෝයෝ බවට පරිවර්තනය වෙනවා. එතකොට සම්පූර්ණ වාක්‍යය එනවා තල්ලේගේ චෙගල් ඉල්ගො චෝයෝ. දුව වෙනුවෙන් දුවට පොතක් කියලා දුන්නා. ඒක තමයි මෙතන අර්ථය. ඊට පස්සේ තියෙනවා චම්සිදෂී චංමුනල් චොම් තද්දා චුසෙයෝ චම්සිදෂී. චංමුන් කියලා කියන්නේ මොකද? චම්මුන් කියන්නේ ජනේලයට. චොම් තද්දා චුසෙයෝ මට ජනේලෙ ටිකක් වහලා දෙන්න. එතකොටත් එතනදිත් යම් කෙනෙක්ට යමක් සිදු කරලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. එතකොට තද්දා චුසෙයෝ නේ අල්ගෙසම්නිදා හරි එහෙම කරන්නම් කියලා එයා එකඟ වෙනවා. ඉතින් යම් කෙනෙකු වෙනුවෙන් යමක් සිදු කරද්දී යමක් කරලා දෙන්න, යමක් කරලා දෙනවා, යමක් කරලා දෙන්නම් අන්නේ අවස්ථාවවලදී තමයි මේ ඕචුදා භාවිතා වෙන්නේ. ඊට පස්සේ තියෙනවා ඔනරන් චිංගු සිංගිරියේයෝ කුරේසෝ චුක්කා හේචුවස්සොයෝ. අද යාළුවෙගේ උපන්දිනේ ඒ නිසා මං එයා වෙනුවෙන් සුබ පැතුවා කියලා කියන එක. එතනත් චුවස්සොයෝ කියලා භාවිතා කරලා තියෙන්නේ අතීතය හඟවන්න. චුසෙයෝ මෙතනදී භාවිතා කරලා තියෙන්නේ කරලා දෙන්න කියලා නිකන් විධාන ස්වරූපයෙන් කියද්දී චොයෝ කියලා භාවිතා කරලා තියෙන්නේ වර්තමානයේ කියන අදහස දෙන්න. ඉතින් මේ හැම කාලයේදීම මේක භාවිතා කරන්න පුළුවන් යම් කෙනෙකු වෙනුවෙන් යමක් සිදු කරද්දී. මෙතනදී කියන්නේ දුවට පොතක් දැන් කියලා දෙනවා කියන අදහස. මෙතන තියෙනවා කරලා දෙන්න කියන එක. ජනේලේ වහලා දෙන්න කියන අදහස. මෙතනදී තියෙනවා සුබ පැතුවා යම් කෙනෙකු වෙනුවෙන් සුබ පැතුවා කියන අදහස තමයි මෙතන තියෙන්නේ. මේ හැම උදාහරණයකම ගැබ් වෙලා තියෙන්නේ යම් කෙනෙක් වෙනුවෙන් යමක් සිදු කරන දෙය. ඉතින් එතනදී අපිට මෙන්න මේ ආචුදා, ඕචුදා, හේචුදා ග්‍රැමර් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ ග්‍රැමර් එකේ මීනින් එක ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මෙතන තියෙන අවස්ථා තුන අපි කලින් ස්ලයිඩ් එකෙන් ඉගෙන ගත්තා. sorry. ඉතින් ඒ විදිහටම තමයි මෙතනදී රූල් එක ඇප්ලයි වෙන්නේ. ඒක මම කියලා දෙන්න යන්නේ නැහැ දැන් කලින් ස්ලයිඩ් එකේ කියලා දුන්න හින්දා ඔයාට මේක පැහැදිලිවම දැනගන්න ඕන නම් ආයෝයෝ හේයෝ පාඩම් බලන්න මගේ එතනදී විශේෂිත අවස්ථා ගැනත් තියෙනවානේ. ඒ ගැනත් කතා කරනවා. ඉතින් ඒ ඔක්කොම දන්නවා කියන අදහසින් තමයි මම මෙතනදී උගන්වන්නේ. ඉතින් ඒ වීඩියෝ එක බැලුවොත් ඔයාට මේ ගැන තවත් පුළුල් දැනුමක් ගන්න පුළුවන්. මම ඒකේ link එකක් description එකේ දාන්නම්. ඉතින් අපි යමු ඊට පස්සේ තියෙන activity එකට. හුවෙන් ෂියේ සෙන්ගිරියේයෝ. හුවෙන්ගේ අද බර්ත්ඩේ එකලු. තාම් සරම්දරන් හුවෙන් ෂියේගේ මොල් හේචුයෝ. මේ ඉන්න මිනිස්සු හුවෙන් ෂී වෙනුවෙන් මොකද කරන්න කියලා අහනවා. මොනවද කරලා දෙන්නේ? කතා කරන්නලු ඒ ගැන. ඉතින් මෙතන තියෙනවා පං මින්සු. පං මින්සු ඉන්නවා. එයා සෙන්ගිල් සොන්මුරල් සදා. එයා හුවෙන් ෂී වෙනුවෙන් මොකද්ද කරන්නේ? උපන්දින තෑග්ගක් මිලදී ගන්නවා. ඊට පස්සේ මෙතන ඉන්නවා ඉරින් මොකද කරන්නේ? කේකරල් මන්දල්දා. එයා හුවෙන් වෙනුවෙන් කේක් එකක් හදනවා. ඊට පස්සේ මෙතන ඉන්නවා කෝචොන්. එයා මොකද කරන්නේ? කාදරල් සදා. එයා කෝචොන් වෙනුවෙන් හුවෙන් වෙනුවෙන් කෝචොන් කාඩ් එකක් ලියනවා. ඊට පස්සේ ඉන්නවා අංජලා. එයා මොකද කරන්නේ? හුවෙන් වෙනුවෙන් සෙන්ගිල් චුක්කා නොරේරල් පුරදා. එයා උපන්දිනේට සුබ පතන්න ඒ සින්දුව කියන තමයි ප්‍රැක්ටිස් වෙලා ඉන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ ආයෝ ඔයෝ හේයෝ භාවිතා කරලා හුවෙන් වෙනුවෙන් මේ යාළුවෝ ටික කරන එක කියන්නේ කියන එක. මින්සු ෂිනන් මොල් හේචුයෝ. මින්සු මොනවද කරලා දෙන්නේ? එතකොට එයා කියනවා
සෙන්ගිල් සොන්මුරල් සාචුයෝ. පං මින්සු ෂී මොකද කරන්නේ මෙතන තියෙනවා සෙන්ගිල් සොන්මුරල් සදා. එයා හුවෙන් වෙනුවෙන් බර්ත්ඩේ ගිෆ්ට් එකක් මිලදී ගන්න. එතකොට අපිට ආයෝ ඔයෝ හේයෝ භාවිතා කරලා මේ චුදා කියන ග්‍රැමර් එක භාවිතා කරලා කියන්න පුළුවන්. මින්සු ෂිනන් සෙන්ගිල් සොන්මුරල් සාචුයෝ. මින්සු ෂිනන් හුවෙන් ෂීයේගේ සෙන්ගිල් සොන්මුරල් සාචුයෝ. මින්සු ෂිනන් මින්සු හුවෙන් ෂීයේගේ හුවෙන් ෂීට සෙන්ගිල් සොන්මුරල් සාචුයෝ. උපන්දින තෑග්ගක් අරගෙන දෙනවා. මිලදීගෙන දෙනවා. ඒක තමයි අදහස. එතකොට කොහොමද වාක්‍යය එන්නේ? මින්සු ෂිනන් හුවෙන් ෂීයේගේ සෙන්ගිල් සොන්මුරල් සාචුයෝ. මින්සු ෂී හුවෙන් වෙනුවෙන් උපන්දින තෑග්ගක් මිලදීගෙන දුන්නා කියන අදහස තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ඉරින්ෂී. කොහොමද කියන්නේ? ඉරින්ෂීනන් හුවෙන් ෂීයේගේ 케이크를 만들어 줘요. හුවෙන් වෙනුවෙන් ඉරින් මොකද කරන්නේ? 케이크를 만들어 줘요. කේක් එකක් හදලා දුන්නා. ඊට පස්සේ 코촌 카드를 써줘요. කාඩ් එකක් හදලා ලියලා දුන්නා. ඊට පස්සේ අංජලා මොකද කරන්නේ? 생일 축하 노래를 불러줘요. මෙතනදී පුරදා කියන වචනය අපි කොහොමද හරවන්නේ? ආයෝ ඔයෝ හේයෝ චුදා බවට පරිවර්තනය කරන්නේ කොහොමද? මේක විශේෂිත අවස්ථාවක්. fullo චුයෝ. මෙතනදී පුල්ලෝ බවට පරිවර්තනය වෙන්නේ. ඇයි? ඉතින් ඔයා දන්නවා මොල්ලායෝ කියලා අපි කියන්නේ. ඒ මොරදා කියන වචනේ තමයි මොල්ලායෝ බවට පරිවර්තනය වෙන්නේ ආයෝ ඔයෝ භාවිතයේදී. ඉතින් මෙතනත් පුරදා කියද්දි මෙන්න මේ අවස්ථාවේදී ලියල් එකතු වෙලා තියෙද්දි මෙන්න මේ ක්‍රියාපදයට ඒක ඩබල් වෙලා තමයි ආයෝ ඔයෝ එකතු වෙන්නේ. එතකොට මොරදා මොල්ලායෝ වෙනවා වගේ පුරදා පුල්ලෝ යෝ වෙනවා. එතකොට මෙතනදී පුල්ලෝ චෝක් බවට තමයි පරිවර්තනය වෙන්නේ. ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ අපි යමු ඇක්ටිවිටි එකට 여러분은 부모님 생일에 뭐 해드려요? 이야기해보세요. මෙතනදී අහනවා දෙමාපියන්ගේ උපන්දිනේදී ඔයාලා මොනවද කරලා දෙන්නේ කියලා. ඉතින් ඔයාලට කියන්න පුළුවන් මේ විදිහටම 생일 선물을 사드려요. 케이크를 만들어 드려요. එතනදී 드려요 භාවිතා කරන්නේ ඇයි? චුයෝ කියන වචනේ ගෞරවාර්ථ වචනේ තමයි 드려요. ඉතින් පුමොනිම් කියලා කියන්නේ උසස් පුද්ගලයෝ. වැදගත් ගෞරවාන්වයෙන් කතා කරන පුද්ගලයෝ නිසා අපි මෙතනදී 드려요 භාවිතා කරනවා චුදා වෙනවට. ඉතින් ඒකත් මතක තියාගන්න. ඉතින් මේ මතකයත් එක්කම අපි යමු ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන දෙබස මොකක්ද කියලා බලන්න. අපි මුලින්ම දෙබස අහලා ඉමු. 11과 어버이날에 부모님께 꽃을 드려요. 말하기 1. 고천 씨와 후엔 씨가 이야기해요. 다음과 같이 이야기해 보세요. 후엔 씨, 주말 잘 보냈어요? 후엔 씨는 지난주에 뭐 했어요? 슬기 생일이었어요. 그래서 슬기에게 책을 사주었어요. 고천 씨는요? 지난 주말이 중국의 어머니 날이었어요. 그래서 어머니께 선물을 보내드렸어요. හරි. අපි මුලින්ම බලමු මේ දෙබසේ තේරුම මොකක්ද කියලා. 후엔 씨, 주말 잘 보냈어요? 후엔 씨는 지난주에 뭐 했어요? 후엔 주말 කියලා කියන්නේ සතියක් වීකෙන්ඩ් එක. 잘 보냈어요. හොඳින් ගත කරාද කියලා අහනවා. ඊට පස්සේ කියනවා 후엔 씨는 지난주에 뭐 했어요? 후엔
ගිය සතියේ මොකද කරේ කියලා අහනවා. චිනංචු කියලා කියන්නේ ගිය සතිය. ඉබොංචු කියන්නේ මේ සතිය. තාම්චු කියන්නේ ඊළඟ සතිය. ඉතින් මෙතන චිනංචු කියලා තියෙන නිසා මෙතනින් අහන්නේ ගිය සතියේ මොකද කරේ කියලා අහනවා. හුවෙන් කියනවා සල්ගී 생일이었어요. 그래서 슬기에게 책을 사주었어요. කොච්චොන් ශිනන්යෝ හුවෙන් කියනවා සල්ගි 생일이었어요. සල්ගේ බර්ත්ඩේ එක තිබුණා. 그래서 එම නිසා සල්ගියේගේ 책을 사주었어요. සල්ගිට පොතක් අරගෙන දුන්නා. කොච්චොන් ශිනන්යෝ කොච්චොන් ශිනන් මොකද කරේ කියලා තමයි මෙතනදී කොච්චොන් ශිනන්යෝ කියලා අහන්නේ. චිනන් චුමාරි චුංගුගේ ඔමොනි නරියොස්සොයෝ ගිය සතියේ චීනයේ මව්වරුන්ගේ දිනය තිබුණා. කරේසෝ එම නිසා ඔමොනිකේ සොම්මුරල් පොනේ තොරොස්සොයෝ එම නිසා මවට තෑග්ගක් යවුවා කියලා කියනවා. ඉතින් ඒක තමයි දෙබස. ඊට පස්සේ අපි බලමු මේ දෙවෙනි එක. චිංගු කෙරොන්ෂික් කියලා තියෙනවා. චිංගු චුක්කා නොරෙරල් පුරදා කියලා තියෙනවා. අබොජි සෙන්සින් කියලා තියෙනවා. අබොජි කෙයිකරල් මන්දල්ද කියලා තියෙනවා. ඉතින් මේ වචන භාවිතා කරලා අපි බලමු මේ දෙබස කියන්න. හුවෙන්ෂි 주말 잘 보냈어요? 후엔씨는 지난주에 뭐 했어요? 친구 결혼식이었어요. 그래서 친구에게 축하 노래를 불러줬어요. 꽃촌 씨는요? 지난 주말이 아버지 생신이었어요. 그래서 아버지께 케이크를 만들어 드렸어요. ඉතින් මේ විදිහට තමයි දෙබස එන්නේ. ඒකෙදි කියන්නේ චිංගු කෙරොන්ෂික් කියලා කියන්නේ යාළුවෙගේ විවාහ මංගල උත්සවයක් තිබ්බා. යාළුවා වෙනුවෙන් සුබ පැතීමේ ගීතයක් ගායනා කරා. ඊට පස්සේ කොච්චොන් කියනවා තාත්තගේ උපන්දිනේ තිබ්බ නිසා එයා තාත්තට කේක් එකක් හදලා දුන්නා කියලා. ඉතින් ඒක තමයි අදහස. ඉතින් මේ විදිහට ඔයාට මේ ඩයලොග් එක ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. ඔයාගේ දේවල් ඔයා යම් කෙනෙක් වෙනුවෙන් කරපු දේවල් ගිය සතියේදී කතා කරන්න. ඉතින් ගිය සතියේ විතරක් නෙමෙයි ඔයා යම් කෙනෙක් වෙනුවෙන් මොනියම් හෝ අවස්ථාවක දෙයක් කරනවා නම් මේ ආචුදා ඕචුදා හේචුදා භාවිතා කරලා කතා කරන්න පුළුවන්. ඉතින් අපි බලමු ඊළඟ ඇක්ටිවිටි එක. 여러분 나라의 특별한 날은 언제예요? ඔයාලගේ රටේ විශේෂිත දවස් කවද්ද තියෙන්නේ කියලා අහනවා. කර්නල් බෝහේයෝ ඒ දවසේ මොකද කරන්න කියලා අහනවා. ඊපස්සේ මෙයා කියනවා 베트남은 여성의 날에 여자에게 꽃을 선물해줘요. 베트남 여성의 날에 යෝජායේගේ කොච්චර 선물해줘요. යොසොන්ගේ 날 කියලා කියන්නේ කාන්තා දිනේ. ඉතින් මේ කාන්තා දිනේට මල් තෑග්ගක් විදිහට දෙනවා කියලා කියනවා. 한국은 어린이날에 아이에게 선물을 사줘요. කොරියාවේදී 어린이날 කියලා කියන්නේ ළමා දිනේදී ආයියේගේ ළමයින් වෙනුවෙන් 선물을 사줘요. තෑගි දෙනවා කියලා කියනවා. ඉතින් මෙතනදී කියන්නේ රටවල් දෙකක විශේෂිත දවස් ගැන. ඉතින් ඔයාලට පුළුවන් ශ්‍රී ලංකාව ගැන කතා කරන්න. ඉතින් මෙතන කියනවා වියට්නාම් වල කාන්තා දිනේදී කාන්තාවන් වෙනුවෙන් මල් දෙනවා කියලා. ඒ වගේම කොරියාවේ ළමයින්ගේ දිනේ වෙනුවෙන් ළමයින්ට තෑගි දෙනවා කියලා කියනවා. ඉතින් ඔයාටත් ඒ විදිහට ශ්‍රී ලංකාවේ විශේෂිත දවස් ගැන කියන්න පුළුවන්. ඉතින් අපිත් ළමා දිනේට තෑගි හම්බ වෙනවනේ. ඉතින් අපරත් කියන්න පුළුවන් ශ්‍රී ලංකා ඔරනිනාරේ ආයියේගේ 선물을 사줘요. ශ්‍රී ලංකාවේදීත් ළමයි වෙනුවෙන් ළමා දිනයට තෑගි දෙනවා. ඉතින් මේ විදිහට දෙමාපිය දිනේදීත් අපි දෙමාපියන් වෙනුවෙන් තෑගි දෙනවා. ඉතින් මේ විදිහට කියන්න පුළුවන් 어버이날에 부모님께 선물을 사드려요 කියලා. ඉතින් මේ විදිහට තමන්ගේ රටේ තියෙන විශේෂිත දවස් වෙනුවෙන් මේ වචන භාවිතා කරලා ඔයාලට කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අද මේ ඇක්ටිවිටීස් දෙක පැහැදිලි කරේ. ඉතින් අපි බලමු listening activity එකට ගිහිල්ලා ඉතින් මුලින්ම ඔයා අහුම්කන් දීලා ඒක තේරුම් ගන්න. ඊට පස්සේ බලමු අපි ප්‍රශ්න වලට පිළිතුරු මොනවද කියලා. 듣기. 안젤라 씨와 드미트리 씨가 이야기해요. 잘 듣고 답해 보세요. 드미트리 씨, 이 꽃은 뭐예요? 선물을 받았어요. 무슨 날이에요?
오늘이 제 생일이에요. 그래서 친구가 저에게 꽃을 사주었어요. 아, 그래요? 생일 축하해요. හරි. මුලින්ම කියනවා අංජලා අහනවා දමිත්‍රිෂි ඊ කොච්චන් බෝයේයෝ දමිත්‍රි මේ කොත් කියලා කියන්නේ මල් වලට. මේ මල් මොනවද කියලා අහනවා. මේ මල් මොකක්ද මොකටද කියලා අහනවා. සොම්මුරල් පදස්සයෝ කියලා කියනවා දමිත්‍රි. එතකොට එයා කියනවා එයාට තෑග්ගක් ලැබුණා කියලා. මුසන් අරියේයෝ මොන දවසටද මොකක්ද දවස කියලා අහනවා. මොකක් වෙනුවෙන්ද ඔයාට මේ මල් හම්බුනේ කියන එක තමයි එතනදී අහන්නේ. ඊට පස්සේ දමිත්‍රි කියනවා ඔනරි චේ සෙන්ගිරියේයෝ අද මගේ උපන්දිනය. කරේසෝ චිංගුගා චෝයේගේ කුචල් සාචුවස්සයෝ එම නිසා මගේ යාළුවෙක් මං වෙනුවෙන් මල් මිලට අරගෙන මට දුන්නා කියලා කියනවා. ආ කරේයෝ සිංගිල් චුක්කාහේයෝ ආ එහෙමද උපන්දිනයට සුබ පැතුම් කියලා අංජලා කියනවා. ඉතින් ඒක තමයි ඔයාට මේ මොහොතකට කලින් අහන්න ලැබුණු දෙබස. ඉතින් අපි බලමු ප්‍රශ්න මොනවද කියලා. ඔන්නරන් මුසන් අරියේයෝ අද මොන දවසද කියලා කියනවා. ඉතින් ඔයාට අහන්න ලැබුණ අද දමිත්‍රිෂීගේ උපන්දිනය. එතකොට කොහොමද කියන්නේ? දමිත්‍රිෂී සෙන්ගිරියේයෝ. දමිත්‍රිෂීගේ නුගා මෝසල් චොස්සයෝ. කවුද මොනවද දුන්නේ කියලා අහනවා දමිත්‍රිෂීට. එතකොට ඔයාට කියන්න පුළුවන් යාළුවෙක් තමයි යාට මල් අරගෙන දුන්නා කියලා ඩයලොග් එකේ කියන්නේ. එතකොට කියන්න පුළුවන් චිංගුගා දමිත්‍රිෂීගේ කුචල් චුවස්සයෝ. ඒ විදිහට පිළිතුර දෙන්න පුළුවන්. ඉතින් ඒක හරිම ලේසි දෙබසක්. අපි යමු ඊළඟට රීඩින් ඇක්ටිවිටි එකට. හරි. මේ පැරග්‍රාෆ් එක කියවලා පිළිතුරු දෙන්න තමයි තියෙන්නේ. නමුත් මේ පැරග්‍රාෆ් එක විශේෂයි. KIIP level 1 exam එකේදී බොහෝ දුරට මේ පැරග්‍රාෆ් එක ස්පීකින් ටෙස්ට් එකේදී කියවන්න ඔයාලට දෙනවා. ඉතින් මේ පැරග්‍රාෆ් එක නැතත් ඔයා එක්සෑම් එකට යන්න කලින් මේ ටෙක්ස්ට් බුක් එකේ වගේම වර්ක් බුක් එකේ තියෙන මේ වගේ පැරග්‍රාෆ් කියවලා ප්‍රැක්ටිස් වෙලා ගියොත් ඔයාලට ප්‍රශ්නයක් නැතුව මේ ස්පීකින් එකේ රීඩින් එක ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් ඒවා කියවලා ඔළුවට තේරුම අරගෙන යන්න. එතකොට අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නත් ලේසි, ඔයාලට කියව ගන්නත් ලේසි. ඉතින් අපි එහෙනම් ඒකත් මතක තියාගෙන බලමු මේ පැරග්‍රාෆ් එකේ මොකක්ද තේරුම කියන එක. ඕජේනන් චේ චුරොප්සිගේ ඔස්සම් නිදා. ඊයේ මගේ උපාධි ප්‍රදානෝත්සව දිනයයි. චිංගුදරි චුක්කා හේ චුවස්සම් නිදා. යාළුවෝ සුබ පැතුම් එක් කරා. ඔමොනිනන් චෝයේගේ කුච්චාගෝ සිගේරල් සොම්මුල් හේ චුසොස්සම් නිදා. මගේ මව කුත් කියලා කියන්නේ මල්, සිගේ කියලා කියන්නේ ඔරලෝසුවක්, සොන්මුල් කියන්නේ තෑගි. එතකොට මෙතනදී කියන්නේ මගේ මව මං වෙනුවෙන් මල් සහ ඔරලෝසුවක් මට මිලදීගෙන දුන්නා. කරිගෝ තොන්සෙන්ගන් සජිනල් චිගෝ චුවස්සම් නිදා. මගේ බාල සහෝදරයා මට ෆොටෝ ටික අරගෙන දුන්නා. චුරොප්සික් හුවේ උපාධි ප්‍රදානෝත්සවයෙන් පසුව උරි කජොගන් හංගුක් චික්තන්ගේ කස්සම් නිදා. කොරියානු අවන්හලකට ගියා. අබොජි කේසෝස් පුල්කොගිරල් සා චුසොස්සම් නිදා. මගේ පියා මට පුල්කොගි මිලට අරගෙන දුන්නා. බුල්කොගිගා චොම්මල් මචිස්සොස්සම් නිදා. බුල්කොගි හරිම රසයි. චොනන් කිබොනි ආජ් චුවස්සම් නිදා. මගේ සිතට ගොඩක් සතුටුයි කියලා තමයි මෙතන මේ පැරග්‍රාෆ් එකෙන් කියන්නේ. ඉතින් පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා ඕජේනන් මුසන් නරි ඔස්සොයෝ. ඉතින් ඔයාලට කියන්න පුළුවන් චුරොප්සිගි ඔස්සොයෝ. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් චුරොප්සික් නාරි ඔස්සොයෝ කියලා. ඉතින් ඒක තමයි පළවෙනි පිළිතුර. දෙවෙනි එකේ අහනවා මෝසල් හේචු ඔස්සොයෝ. කවුද මොනවද දුන්නේ කියලා. ඉතින් ඔයා දන්නවා මෑනියන් දුන්නේ මල් සහ ඔරලෝසුවක්. බාල සහෝදරයා ෆොටෝ ටික අරගෙන දුන්නා. තාත්තා බුල්කොගේ අරන් දුන්නා. ඉතින් මේ ඔක්කොම මෙතන තියෙනවා. ඔමෝනිනන් කොත්හගෝස් සිගේරල් සොන්මුල් හේ චුසොස්සම් නිදා. තොන්සෙන්ගන් සජිනල් චිගෝ චුවස්සම් නිදා. අබොජි කේසෝ බුල්කොගිරල් සා චුසොස්සම් නිදා. ඉතින් ඒක තමයි දෙවෙනි පිළිතුර වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නය අහනවා ඊ සරමන් ඕජේ කිබොනි ඔත්තෙස්සොයෝ. ඊයේ මෙයාගේ හිතට කොහොමද දැනෙන්නේ කියලා. ඉතින් මෙයා කියනවා චොනන් කිබොනි ආජු චුවස්සම් නිදා. ඉතින් ඔයාලට කියන්න පුළුවන් මෙතන පිළිතුර විදිහට කිබුනි ආජු චුවස්සොයෝ කියලා. ඉතින් මේ විදිහට තමයි පිළිතුරු එන්නේ මේ පැරග්‍රාෆ් එකට. ඒ වගේම තමයි
ස්පීකින් ටෙස්ට් එකේදීත් මේ වගේ ප්‍රශ්න තමයි ඔයාගෙන් අහන්නේ. ඉතින් ඒ නිසා ප්‍රැක්ටිස් වෙන්න හොඳට. එතකොට ස්පීකින් ටෙස්ට් එකේදී ඔයාලට පුළුවන් හොඳට ඒකට ෆේස් කරන්න. ඊට පස්සේ ප්‍රශ්නය අහනවා යොරබුනන් තක්පියරන්. තක්පියරන් කියලා කියන්නේ විශේෂිත නල් දවස්. විශේෂිත දවස් ගැන තමයි අහන්නේ. සෙන්ගියල් චුරොප්සික් ඔබොනිනල් ඔත්තොයි පොනෙසියෝ. හරි. මෙතනදී අහන්නේ යොරබුනන් ඔබගේ තක්පියරන්නල් කියන්නේ විශේෂිත දවස්. උදාහරණ දීලා තිනවා සෙන්ගියල් චුරොප්සික් ඔබොයිනල්. ඔත්තොක්කේ පොනෙස්සොයෝ කොහොමද ඔයා ගත කරේ කියලා අහනවා. ඒක ලියන්නලු. ඉතින් ඔයාලට කියන්න පුළුවන් ඔයාගේ මෑණියන්ගේ බර්ත්ඩේ එකක් ගැන හරි මෑණියන්ගේ දිනය, දෙමාපිය දිනය, ඔය ඕනම විශේෂිත දවසක් ගැන ඔයාලට මෙතන ලියන්න පුළුවන්. මෙන්න මේ පැරග්‍රාෆ් එක බලාගෙන මේ විදිහට. ඉතින් ඒ විදිහට ප්‍රැක්ටිස් වෙන්න. එතකොට ඔයාලට පුළුවන් හොඳට ලියන දේවල් ඒ වචන මතක තියාගන්න. ඉතින් මේ විදිහට තමයි 11 වෙනි පාඩම ඉවර වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් දන්නේ නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඒ වගේම අද පාඩම කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අලුත් පාඩමකින් ඉක්මනින්ම මුණ ගැසෙන්න. අඤ්ඤහි කෙසේය